වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ පුදුමයි නේද YouTube channel එකට ඔයාලව සාදරයෙන් ඉතින් අද මම මෙතන එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ නැහැ ලෝකයේ දැනට ඒ කියන්නේ මේ ලෝකයේ දැනට වෙලා තියෙන දරුණුම ඒ කියන්නේ දරුණුතුම හොල්මන් සිද්ධි ඒ කියන්නේ මේ දේ බලනවා නම් ඔයා ගෑල් ළමෙක් නම් බලන්න පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න. ඒ කියන්නේ ටිකක් දරුණු ඒවා තියෙන්නේ. ඉතින් ඔයා රැයට එහෙම බය වෙයි. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න. ඉතින් මේ දේවල් CCTV කැමරාවේ සටහන් වුණේ ඇත්ත හොල්මන් සිද්ධි. ඒ කියන්නේ මේවා පරීක්ෂණ වලිනුත් කරලා ඔප්පු වෙච්චා තමයි මේ. ඉතින් භයානක හොල්මන් ආත්ම පහර දෙන දර්ශන වැඩි කතා කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ බලන්න. එතකොට තේරෙයි මෙතනින් ඇත්තම කියලා හිතන සුපිරිම භයානකම හොල්මන් ඒ කියන්නේ හොල්මන මොකද්ද කියලා ඔයාලා යටින් කමෙන්ට් කරන්න. මේ වගේ සිද්ධියකට මමත් මුහුණ දුන්න එකපාරක් අර ගහ යට හලාවත ගහ යට මට පහර දුන්න සිද්ධිය. ඒ වගේම වීඩියෝ දර්ශන කීපයක් මේකේ තියෙනවා. ඉතින් මට බොරු කියපු කට්ටිය මේ වීඩියෝ එක බලන්න. එතකොට තේරෙයි මට පහර දුන්න එකයි මේ වගේ අතර කිසිම වෙනසක් නැහැ කියලා. එහෙනම් දැන් වීඩියෝ එක බලන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම සුපිරිම එක්ස්පෙරිමන්ට් එකක් මේ ප්‍රශ්න වලින් පස්සේ ගේනවා. ගෙවල් වලට වෙලා සතුටින් ජීවත් වෙන්න. එහෙනම් දැන් වීඩියෝ එක බලන්න.
දන්නේ ඔයාලා මාව කොහොම තේරුම් ගන්නවද කියලා. ඒත් මෙතන වෙන සිද්ධි වලින් දෙක තුනක් මගේ හැම වීඩියෝ එකම වගේ තියෙනවා. ඉතින් ඒකයි ඇත්ත. ඡායාවන් කියද්දි ඔයාලා හිතන්න එපා මිනිහෙක් වගේ ඇවිල්ලා මගේ ඇඳුම ඇඳගෙන නික හොල්මන් චිත්‍රපටි වල වගේ ඇවිල්ලා තුරුල් කරගන්නවා කියලා. එන්නේ දුමක් වගේ දෙයක්. එහෙමත් නැත්තම් ඡායාවක් අපිට හරියට පේන්නේ නැහැ. ඉතින් මම කරන්නේ ඇත්ත විතරයි. ඔයාලට බොරු බලන්න ඕන නම් වෙන අයගේ channel තියෙනවා. සමහරක් ඒවා තියෙනවා මේ නිකන් බිත්තරයක් පදිද්දි බිත්තරේ ඇතුලේ සායම් උතුරනවා. මම ඔයාලට කියලා තියෙනවා. ලේ දාන්න බෑ YouTube එකට. අපිට වෙනම කැටගරිස් තියෙනවා YouTube එකට වීඩියෝස් දානකොට ලේ දානවා නම්. සාමාන්‍යයෙන් ඒවා චිත්‍රපටි වලට විතරයි. චිත්‍රපටි වලටත් ගන්න බොරු දේවල්. ඒකයි දාන්නේ. ඔයාලම ටිකක් තේරුම් ගන්න. ඔයාලා Facebook එකේ යද්දි සමහරක් ඇක්සිඩන්ට් ෆොටෝ දාපුවම ඒවා Facebook එකෙන්ම අයින් කරලා දානවා. ඉතින් ඒවා මෝඩයෝ නෙමෙයිනේ ඕගොල්ලෝ. ඉතින් ඒකයි ඇත්ත. ඇත්ත තේරුම් ගන්න බැරි නම් ඕගොල්ලෝ YouTube එන්න එපා. ඕගොල්ලන්ට හරියන්නේ TikTok. එහෙම නැත්නම් Facebook. ඉතින් YouTube එකේ අපි කරන දේ කිසිම අගයක් නැහැ උඹලට. මොකද උඹලට වැඩක් නැහැ. උඹලා හිතුවට අපිට ලක්ෂ ගණන් හම්බ වෙනවා කියලා. ඒ ලක්ෂ ගණන් හොයන්න අපි අපේ ජීවිතේටම පරදුවට තියනවා කියලා උඹලා තේරුම් ගන්න නැහැ. සමහරක් වෙලාවට මොටිවේෂන් දෙනවා තව YouTube කෙනෙක්ව බිහි කරන්න ලංකාවට. මොකද මම කැමති නෑ තව එකෙක් මට වඩා පල්ලෙන් ඉන්නවට. මම කැමති මට වඩා තව එකෙක් උඩට එනවට. ඒත් උඹලා බලපන් වීඩියෝ එක දාලා තප්පර 3යි. අන්ලයික් කීයද? අන්ලයික් 4-5කට වැඩිලා. යකෝ වීඩියෝ එක ප්ලේ කරන්න කලින් උඹලා අන්ලයික් දාන්න කොහමද කියපල්ලා ඉස්සෙල්ලා. මට ඒක පොඩ්ඩක් කියලා දීපල්ලා. මොකද මටත් මාර මාසෙ මගේ වීඩියෝ එකට මම ලයික් එකක් දාලා. යකෝ වීඩියෝ එකක් හොඳ වුණත් නරක වුණත් ලයික් එකක් දාන්න පුරුදුයක්. පුද්ගලයෙක්ගේ වැරද්දක් දැක්කම මේ වැරද්ද හදන්න ඕනි. ඒක අන්ලයික් එකකින් උඹ වැඩක් නැහැ කියලා හක්කලා කියන එක නෙමෙයි. ඔයාලා උච්චර වීඩියෝ නම් අන්ලයික් දාලා බලලා කමෙන්ට් එකක් දාපල්ලා මම අන්ලයික් දැම්මේ කියලා. උඹලා බලපල්ල අම්මලගේ වීඩියෝ අම්මට බක්කවන වීඩියෝ එකක් YouTube එකට දාලා බලන්න. ඒකට අන්ලයික් කීයක් තියනවද කියලා. උඹලගේ අත යන්නේ අන්ලයික් වලට. එහෙම නැත්නම් කමෙන්ට් වලට යන්නේ බනින්න විතරයි. කවදාවත් උඹලට ලංකාව හදන්නත් බෑ. ලංකාවෙන් දැන් හැදෙන්නත් බෑ. මම මෙතනින් කතා කරන්නේ මගේ වීඩියෝස් බොරු කියන කට්ටියට මම කියන්නේ වීඩියෝ බලන්න බැරි නම් පැත්තකට වෙලා ඉන්න. මොකද මා විශ්වාස කරන කට්ටියටයි මම වීඩියෝස් දාන්නේ. මම හොඳයි. මම හැමෝටම ආදරෙයි. මට ඉස්සර වීඩියෝස් වල චූටි බොරු තිබ්බා. තිබ්බේ නෑ කියන්නේ නෑ. මොකද මේ මගේ මුල. ඒත් මම දැන් යන්නේ සාක්ෂි පිට ඇත්ත තැන් වලට. එහෙනම් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.